අපි යමු නිලු කොහට හරි. මිනිස්සුන්ගෙන් බේරලා ඉන්න පුළුවන් තැනකට අපි යමු. මට ඔයා විශ්වාසයි. මට ඔයා ඕනේ නිලු. මට ඔයා නැතුව බෑ. අපි තාම වෙන් වෙලා නෑනේ රුහාන්. අපි එකට ඉන්නවනේ. දැන් බත් කන්න. කාලා නිදාගමු. හෙට වැඩට යන්නත් තියෙනවනේ. ඔව්. ඒත් මට ඔයා කියන්න. ඇයි ඔයා මට බොරු කළේ? මං දැන් මගේ අම්මා තාත්තට මූණ දෙන්නේ කොහොමද නිලු? ඔයා මාව විශ්වාස කරනවා නම් අම්මා තාත්තා කිරීම ගණන් ගන්න ඕනේ නෑ රෝහන්. ගණන් ගන්න ඕනේ නේ? මගේ වදපු මාව ඇතිදෙඩි කරපු මගේ අම්මා තාත්තා කියන දේවල් ගණන් ගන්න ඕනේ නෑ. තමුසි කියන එක විතරද මං ගණන් ගන්න ඕනේ? මං වල කේන්ති ගන්න තරම් දෙයක් කිව්වේ නෑනේ රෝහන්. තමුසේ මාව කෑවා. මේ මදිවට මගේ අම්මා තාත්තටත් අගෞරව කරනවා. තමුසේ යනවා අරුත් එක්ක ඇමරිකාවට. ඔයා මේ කොහෙද යන්න හදන්නේ? අනේ මම යනවා අපායට. තමුසේ යනවා දිව්‍ය ලෝකෙට. එහෙමනම් ඕකයි කතාව නේද මිසිස් මඩුකන්ද? හැබැයි ඒ කතාවේ හැටියට නම් මිසිස් මඩුකන්ද අපිට දික්කසාද නඩුවක් පවරන්න බෑ. We cannot file a divorce case because the basic essentials are not there. මූලික අවශ්‍යතා මේක නෑ. මොකද අපි කරන්නේ? What shall we do? මම මිස්ටර් රාජසූරිය ගාවට ආවේ වැඩි කරව ගන්න මිසක් කරන්න පුළුවන් ද බැරි දහ ගන්න නෙවෙයිනේ. එහෙමනම් සල්ලි ටිකක් විසි කරන්න වෙයි. කොච්චර විතර? රුපියල් 20,000ක් විතර. කමක් නැහැ. කොහොම හරි වැඩේ කෙරෙන්නත් එපා. එහෙමද? කොහොම හරි මිසිස් මඩුකන්දට ඕන කරන්නේ පුතාගේ ඩිවෝර්ස් එකනේ. You want your son's divorce. අපි එහෙනම් එක්ස් පාටි කරමු. ඒ කිව්වේ අපිම පැමිණිල්ල දානවා. අපිම සිතාසි බෙදනවා. අපිම නඩු අහනවා. අපිම නඩු කියනවා. අපිම නඩු තීන්දුවක් ගන්නවා. ඔක්කොම කරන්නේ අපි. අනිත් පාර්ශ්වය නෑ. ඒක පාර්ශ්වික නඩු තීන්දුවක්. ඉතින් එහෙම කරන්න පුළුවන් රාජසූරිය. මොකද බැරි? දේවාලේ කපුවා සෙත් කවි කියන කටින්ම වස් කවිත් කියනවා නම් ඇයි අපිට බැරි? අපි මේ නඩුව දාමු. ගෑනු ළමයා අනාචාරය ගියා කියලා. නැත්නම් මොකක් හරි හොයාගන්න කොස්සක්. ඒ කිව්වේ ඔය ළමයා කොල්ලෙක්ගේ යාළුවෙලවත් හිටියේ නැද්ද? නෑ. අංගේ කිසි දෙයක් ගැන දන්නේ නෑ මිස්ටර් රාජසූරිය. නැත්නම් අපි කේස් එකක් හදමු. We'll make up a case. Don't worry. හොඳයි. එතකොට මිස්ටර් රාජසූරියගේ ගාස්තුවක් කියන්නත් එපා. කොහොම ගාස්තුවක් කියන්නද අඳුර ණය වුණාම මං කියන්නේද රුපියල් 30,000ක් දෙන්න මුළු කේස් එකටම.
මම නඩු කියන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට. ඒ කියන්නේ නඩුව ෆයිල් කරනකොට මට ගාස්තුවෙන් භාගයක් දෙන්න ඕන. රුපියල් 15000. අදට මුද්දර ගාස්තු වශයෙන් මට රුපියල් 5000 දීලා යන්නකෝ. එහෙනම් මිස්ටර් රාජසූරිය මම ඉරිදට එන්නම්කෝ සල්ලි තරම්. ඉරිදට සල්ලි විතරක් අරන් ඇවිල්ලා බෑ. පුතාව ගේන්න ඕනේ. මැරේජ් සර්ටිෆිකේට් එක තියන්නත් ඕනේ. එතකොට අපි පොලිසිය ගිහලා එන්ට්‍රියක් දාන්නත් ඕනේ. ගාක් වැඩ තියෙනවා. හොඳයි. මං ඉරිදට එහෙනම් පුතාවත් අරගෙන සල්ලිත් අරගෙන එන්නම්. හොඳයි. Thank you. Convey my kind regards to Mr. Madukanda. Okay? Hello. ඔහන්ට කතා කරන්න පුළුවන්ද? කවුද? රෝහන් වයිෆ්ද කතා කරන්නේ? ඔව් මේ රෝහන්ගේ වයිෆ් තමයි කතා කරන්නේ. ඊයේ හවස මට රෝහන් හම්බ වුණා. අද වැඩට ආවේ නැහැ. thank you එන මන් තියන්න. ඇයි ඊරා රෝහන් ගෙදර නෙවෙයිද හිටියේ? නෑ. ගෙදර තමයි හිටියේ. ඒ නෑ ඉතින් ඔයා දන්නව ඇතිනේ. රෝහන් වැඩට ගියාද එහෙම නැත්නම් වෙන කොහොමද ගියාද කියලා. රෝහනුත් ඔයාට බොරු කරනවා වගේ. thank you. කොහොම වුණත් අපි ගෙදර ආපේක හොඳට ගියා. නංගී තනේ රෝහන් කොහෙ යන්නේ නැති කියලා. මන් දන්නේ නැහැ අක්කේ. සමහර විට ඒගොල්ලෝ අම්මලා ගෙදර ඇති. මං එහෙ ගිහිල්ලා බලන්නද? අනේ එපා අයියේ. ඊයේ බීලා හිටිය නිසා තරහින් ගියේ. සමහර විට රැට එයි. බීලා තරහ යනකොට ගෙදරින් යන්නයි. නොබී ඉන්නකොට ගෙදර ඉන්නයි. මේක පුදුම දීගකෑමක් නේ. රෝහන්ට මා විශ්වාසයි. ඒත් රෝහන්ට තරහයි මම මේක කලින් නොකියව එකට. නංගි රෝහන් එක්ක යාළු වෙලා නංගි මම්නි කිව්වේ රෝහන් හොඳ ගුණ යහපත් කෙනෙක්. හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් දැන් ඇයි යා මේ විදිහට හැසිරෙන්නේ? මගේ වැරද්ද අයියේ. මං කලින් කිව්වේ නෑනේ. නංගිගේ විතරක් නෙමෙයි අපි ඔක්කොගේම වැරද්ද. මේක මුලින් කිව්වා නම් ඉවරයිනේ. එක්කෝ කසාද බඳි නැත්තම් යයි. ඔච්චර කියලා තහල් නැත්තම් නංගී ඉන්න ගෙදර යන්න. කටව ගන්න මංගල. ගෙදරින් ගියාම ප්‍රශ්න ඉවර වෙනවද? මං ඔයාව දාලා ගියොත් ඔයා එකපාරටම ගෙදර යනවද? ඔයාට මේ ප්‍රශ්නේ ගැන කිසි හැඟීමක් නැහැ. අනේ අයියේ. රෝහන් නදාව නැත්තම් මට රෝහන් හොයලා දෙන්නකෝ. මට ලබන සතියේ මේ ගමන යන්න තිබෙන්නේ නැත්තම් මං දන්නව රෝහන් එකගෙන යන විදිය. අයියේ. අම්මට තාත්තට නම් දෙන්න කියන්න එපා. නොකිය කොහොමද? ඔය මනුස්සයා දිගටම ගෙදර ආවේ නැත්තම් නංගි ගැන කවුද බලන්නේ මාත් නැති එකේ? මට පුළුවන් රෝහන්ලා ගෙදරට ගිහිල්ලා බලන්න. ඒත් මට බයයි අයියේ. හරි. මං ගිහින් මිනිහ හම්බෙන්නම්කෝ. අපි අමංගලා. මේ මිනිහට මොලයක් කියන දෙයක් නැද්ද මං අහන්නේ? අර ළමයිව තනි කරලා ගෙදර දාලා මේ බිබි ඇවිදින්නේ. කමක් නැහැ. රෝහන් මේ හිටපු දෙයි.
මට ඉරිදට රෝහන් එක්ක ලෝය රාජසූරියව හම්බ වෙන්න යන්න තියෙනවා. ඒ මොකටද? මොකටද? දික්ක සාද නඩුවක් හදන්න. ඔයා කොහොමද ඒව කරන්නේ? මං අද උදේ රාජසූරියව හම්බ වෙලා ආවේ. නිකම් බොරුවට සල්ලි නාස්ති කරනවා. රාජසූරිය නීතිය දන්න මිනිස්සෙක්ද? එයා කරන වැඩ වලින් ඔච්චර හොඳ රස්සාවකුත් නිකම් බාල්දු වෙනවා. සල්ලි කීයක් ගියත් කමන්නේ. මට ඕනේ මගේ දරුවව අරගෑනිකින් නිදහස් කරගන්න. මට බෑ. මගේ දරුවා දුක් විඳිනවා බල බල ඉන්න. ග්‍රේස්, ඔය හදන්නේ අපේ දරුවගේ ජීවිතේ නැති කරලා දාන්නද? මං හදන්නේ නැති කරලා දාන්නේ මේ වෝල්ට. මං හදන්නේ මගේ දරුවා ඒ ගෑනකින් ගලවගෙන එයාට හොඳ කටයුත්තක් කරලා දෙන්න. ඔන්න දැන් තමසේ නියම ට්‍රැක් එකට වැටුණා. ගෑනුන්ට පෙන්වන්න ඕනේ පිරිමින්ගේ අගේ. දික්කසාද කරලා දානවා. ඒ වුණාට මිස්ටර් විජේන්ද්‍ර මට නිලුව දික්කසාද කරන්න ඕනේ නැහැ. මට කේන්ති මට බොරු කළ එකට. තමසේ කසාද මැදලා දාම මාස කීයද? මේ ටිකට එළි වුණේ එක බොරුවයි. තවත් හිටියොත් බොරු 10 ගණනක් එළි වෙයි. ඊට වඩා මට ලැජ්ජාව අපේ ගෙදරයි මේක දැනගත් එක. ඇයි? තමුසේගේ යාළුවෝ දැනගත්තාම තමුසේගේ රෙපියුටේෂන් එක ඉවරයි නේද? මිස්ටර් විජේන්ද්‍ර මට කියන්නේ නිලුව දික්කසාද කරන්න කියලාද? නෑ. මම එහෙම කියන්නේ නෑ. වයිෆ් හස්බන්ඩ්ට බොරු කරනවා නම් එකට ජීවත් වෙලා වැඩක් නෑනේ. දැන් ඕව ගණන් ගන්න එපා රෝහන්. යමු. අපි පොඩ්ඩක් ගත්තාම යා.